කාරුණික පින්නතුනේ පින්නතියනේ සියලු බලාපොරොත්තුව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නිකලස් ශ්‍රී මුකයෙන් දේශිත ඒ සුභාෂිත සද්ධර්මය ශ්‍රවණය කරන එක. පින්කමේ අරමුණ තමයි රෝගාතුරව පසුවන අජිත් මහතාගේ මව ඇතුළු සියලුම මව් දෙමව්පියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. මේ මාසේ 7 වන දින ජන්මදිනයේ සමරූ ඩී.එම්. රෙනුරී වින්දි දියණියටත් 19 වන දින ජන්මදිනයේ සමරූ රණුදු නුවින්සා දියණියටත් සමින් සංකලන සයුල් අභිෂේක් පුතුණුවන් ඇතුළු සියලු දුවා දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. අද දිනට ජන්මදිනයේ යෙදී ඇති නැසී ගිය නන්දන අයියාට හා පසුගිය දින නැසී ගිය ගයන් මහතා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට විදේශ රැකියාවල නියතු සියලු දෙනාට උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කිරීම අරමුණු කරගෙන බලාපොරොත්තු තියාගෙන තමා මේ පින්කම සංවිධානය කරන්නේ. පෙන්නදුන මේ උදේ කාලේ පින්කම දාගත්ත එක හරි වටිනෝ. මේ දවස් ටිකේම පින්කම් වලට හවසට වහිනෝ. ඊයේත් එහෙමයි පෙරේදත් එහෙමයි අනෝරා වරුසාවේ අපේ අම්මලා තාත්තලා කුඩ ඉහළගෙන ඉන්නවා. පෙන්නදුනේ මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ඉපදුනහම මැරිලා යන්න කලින් ඉගෙන ගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. හැබැයි මැරෙනකම්ම මේවා අපට තේරුම් ගන්නත් බෑ. මැරෙන්න කලින් තේරුම් ගන්න ඕනේ. මැරෙනකම්ම තේරුම් ගන්නත් බෑ. ඔය කගචූපම සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඔය හාමුදුරු කෙනෙක් ඉන්නවා පින්නතුනේ හාමුදුරුවන්ගේ නම මෝලියපග්ගුණ හාමුදුරුවෝ අහලත් ඇති මං හිතන්නේ. උන්වහන්සේ ටිකක් අර අනුන් නිසා කෝපයට පත්වන භික්ෂුන් වහන්සේ නම. ගොඩාක්ම ඔය භික්ෂුණීන් වහන්සේලාත් එක්ක තමයි අල්ලාප සල්ලාප දෙඩුවේ. බුදුහාමුදුරුවෝ මෝලියපග්ගුණ හාමුදුරුවෝ ගෙන්නගෙන අහනවා මෝලියපග්ගුණ හාමුදුරුවෝ ගෙන්නගෙන අහනවා ඇත්තද මේ භික්ෂුණීන් වහන්සේලාට දොස් කියනකොට ඔබ වහන්සේට කේන්ති යනවා කියන්නේ. බුදුහාමුදුරන්ට කියනවා මෝලියපග්ගුණ හාමුදුරුවෝ එහෙමයි බුදුහාමුදුරනේ මට කේන්ති යනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ පින්නතුනේ ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ කියනවා රජගහ ඉන්නව පින්නතුනේ මේ වේදේශිකා කියලා ගෘහපතිනියා. මේ මම ඇත්තන්ට බණට කලින් පැහැදිලි කරන්නේ ජීවිතේ කවදාවත් වේදේශිකාලා වෙන්න එපා. ජීවිතේ කවදාවත් ඔය ඉතින් ගෙවල් වල වෙන්නේ මොකනේ? හොඳට ඉන්නකම් හැම කෙනාම හොඳයි. අපෙන් ඔය කියනෝනේ කොරණකම් සේරම හොඳයි කියලා. ඒක ඇත්ත. අපෙන් ලැබෙනකම් අපිට කවුරුත් නරකද? අපි දෙනකම් අපි කොරණකම් අපි පිහිට වෙනකම් අපිට පුළුවන්කම තියෙනකම් අපි කරනකම් කවුරුත් හොඳයි. අපි දෙනේව නවත්තපුවහම මොකද වෙන්නේ? එතකොට අනිත් මිනිස්සු වෙනස් වෙනවා. අපේ සත්කාර අඩු වුණාම මොකද වෙන්නේ? එතකොට අනෙක් මිනිස්සු වෙනස් වෙනවා. ඔය වේදේශිකා කියලා කියන්නේ පින්නතුනේ ඒ මුළු නුවරම හිතාගෙන හිටියේ වේදේශිකාව හරි
මේ කියන්නේ කල්යාණ කිත්තිසත්තු අබ්බුග්ගතු වේදේශිකා පිළිබඳව කීර්ති ഘോഷාවක් ඇති වුණා. කොහොමද වේදේශිකා හරි හොඳයි. බුදුහාමුදුරු උගන්වන හොඳ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය ඉදුණු පාට හමුවම එඹටයි කියලා. මේ ගංගලත් ඉන්නවනේ දෙහෙම් මිනිස්සු. කියන්නේ එළියෙන් දැක්කහම හිතනවා බෝමුලුත් එක පතුරු ගහලා කයි කියලා. පොරන්නේ මහා නොසන්ඩාල වැඩ. ඔය වේදේශිකා ගෙතිබ්බ ප්‍රශංසාව තමයි වේදේශිකාට කවදාවත් කේන්තියන්නේ නැහැ. අජාතිවත් වේදේශිකාට යකා නගින්නේ. වේදේශිකා ගාව වැඩ කරා කෙල්ලෙක්. කෙල්ලගේ නම කාලි. ඔය දේවාලේ නෙමෙයි ඔය ඉන්නවනේ. කාලිදාසිය. කාලිට නිකන් ඉන්න ගමන් කල්පනා වෙන්න ඇති. කාලිලා වෙන්නත් එපා හොඳේ. කාලිට කල්පනා වුණා මේ ස්වාමි දියණියට මේ කේන්ති යන්නේ නැති එක මේ ඇත්තටම වෙන වැඩක්. දැන් කාලි කියන්නේ හොඳට වැඩ කරන කෙල්ලේ. පාන්දර නැගිටිනවා. ඒවා කෙලවරක් නැහැ ඒ වැඩ කරන එකේ. දැන් පින්නතුනි කේන්ති යන්න හේතුවක් තියෙන්න බෑ. වේදේශිකාට කේන්ති යන්න හේතුවක් නැහැ අයියේ. ඒ කියන්න කලින් කාලි වැඩේ කරලා ඉවරනේ. කාලිට කල්පනා වුණා මේ ඇත්තමද කියලා බලන්න ඕන කියලා. කාලි පහෝදා නැගිට්ට උදේ 10ට විතර. වේදේශික ඇහුවා මොකද අද පරක්කු නැගිටින්න? කාලි කිව්වා නිකන් කියලා. යකු යන්නේ නැද්ද පින්නතුනේ එහෙම කියනකොට? පහුවදත් නැගිට්ටා. ඕම් වේදේශිකාගේ ඇයිබම කිස්සුණා. දැන් කාලි පුරුද්දට ගත්තා මොකද්ද? හැමදාම පරක්කු වෙලා නැගිටින්නේ. දවසක් කිව්වා දෙකක් කිව්වා අහන්නේ. ඊළඟ දවසේ පරක්කු වෙලා නැගිට්ටි. ආයෙ පින්නතුනේ වේදේශිකා අහා හිටියද? අග්ගල සූචින් ගහත්තා සීසම් පහරි දොර පොල්ල ගත්ත කාලි ගොළුවට ගැහුවා. ඇයි දැන් මේ වේදේශිකා කාලිට ගැහුවේ? ඔය අපිටත් වෙන්නේ ඕකම නේද? ගෙවල් වල කියනවා නේද? සාමුදුරනේ කොච්චර හොඳට හිටියත් මේ උන් එක්ක ඉන්න බෑ කියලා. එතකොට ඔය කියනවා නේද? ගෙවල් වල අපිට සැනසීමක් නැහැ කියලා. වේදේශිකාගේ තිබ්බ උපශාන්තකම තිබ්බ නිමිච්චකම නැති වුණේ කවුරු හින්දාද? ඉතින් පරක්කු වෙලා නැගිට්ටේ කාලි කේන්තිගේ කාටද? මොකටද? ජීවිතේ පුරුදු වෙන්න. වෙනදනේ පව්පින් අඳුරගන්න තියෙන එකම ආත්මය මොකද්ද? මනුෂ්‍යාත්භාවය විතරයි. හොඳ නරක ඉගෙන ගන්න තියෙන එකම ආත්මය මොකද්ද? දැන් මේ අම්මලා තාත්තලා හිතන් ඉන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? එහෙම සැක තියාගන්න එපා. මිනිස්සු වෙලා උපදින්නේ කල්ප ගානකට. නිත්‍යක්වත් තියාගන්න එපා. නදුනේ සංසාරේ කල්ප ගානක් දුක් විඳින්න ඕන මොකේද? මිනිස්සු වෙලා උපදින්න. ඒ ඉපදෙච්ච එකෙන් හොඳට වැඩ ගන්න. මොකද්ද ගන්න ඕන වැඩේ? පුළුවන් තරම් පින්නතුනේ ඔය සංසාරේ ආත්මය නැති කරන කරුණු කාරණා තමයි අපේ පින්නතුනේ ප්‍රධාන අකුසල මූල මොනවාද? ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. ද්වේෂය ගමුකෝ. වැඩිපුරම අපේ ද්වේෂය ඇති වෙන්නේ අපිට කේන්තියන් ඔය කවුරු හින්දාද? දැන් අර වේදේශිකාට කේන්තිගේ කවුරු හින්දාද?
කාලෙහින්ද දැන් මේ අම්මලා තාත්තලා මේ වෙනකොට කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා දෙනවා නෑ නිකන් ඔහොම ඉඳගෙන කල්පනා කරන්න බෑ කොහොමද දෙකට වැඩිනේ නේ ඒ කියන්නේ දෙපාරට වඩා කුණු හරප කියලා දෙනවනේ මොන දෙකද පගෝදි ගණන් පල්ල ඇති කුණු හරප දවසට කී පාරක් විතර කියනවා දැන් බැලිහ කියනකොට සෙරෙප්පු දෙක තිබ්බ නැත්තම් එහෙම මේ හොරකම් කරන හොඳ අය කැට තිබ්බවයි කියන්නේ ඔව උස්සනවා දෙපාරක් බලන්න ඕන හොඳ යනකොට කකුල් දෙක දිහා පින්න හොරකම් කරන චේතනාව නෙමෙයි අරයි යන්නේ ගෙදර ගිහිල්ලා තමයි කියන්නේ බැරි වෙලා දාගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා අපූර්වට කියනවා මගේ දෙක තිබ්බේ නැහැ වෙන දෙකක් දාගෙන ආවලු ඒ බොහෝම ඉක්මනට හිත ඇවිස්සෙන්න හිත කුලප්පු වෙන්න පින්නතුනේ එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගැස්සෙන්න එක වචනයක් ඇති නිවන් දකින්න එක පහුවෙන්න ඒ හින්දා වේදේශිකා වාගේ වෙන්න එපා කාලි වාගේ වෙන්නත් එපා අර ලස්සනට ගෙදර වැඩ කරගෙන ඉඳ තිබ්බේකන අර ගෑණි ඇවුස්සුවේ දවල් වල නැගිටින්න මොකටද දැන් පැහැදිලිද මිනිස්සුන්ගේ අර අයහපත් ගති ඉස්මතු වෙන්නේ මේක ඔබාගෙන තද කරගෙන ඉන්නකම් හොඳයි අතහැරපු ගමන් මොකද වෙන්නේ අර සේරම මැඩගෙන උඩට එනවා එනිසා අපේ සිතුවිලි වලට හැඟීම් වලට හැඟීම් පාලනය කරන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපා දැන් ඔය මේ කල්ලඩි පැත්තේ කසිප්පු තියෙනවද නෑ නේ ඇත්තටම මං හිතුවේ නැතුව ඇති කියලා එහෙනම් ඉතින් අය අහන්න දෙයක් නෑ දැන් මේ වෙනකොට මේ අම්මලා කී ගමනක් විතර කුණු හරපෙන් බැනුම් අහලා දෙනවා කාගෙන්ද අල්ලපු ගල්ල මිනිස්සු බයිනවා කෙල්ලගෙන පාර යන මිනිස්සු අපිට කුණු හරපෙන් බැනුම් යනවා කවුද බයි එක්කොසනේ බර කසාද ස්වාමියා නැත්තම් ලෙයින්ම සංජාත කරපු දරුවෝ මම මේකත් අහන්න ඕන ඔය හිටගෙන ඉඳගෙන බණහන අපේ තරුණ මහත්තුරු ඉන්නවන්නේ මේ පැතුළු කොල්ලෝ ගංජා ගහනවද නෑ සත්තකට මහන්න නැති වෙදි කල්ලඩිය ගන්න දෙයක් නැහැ ඔය මේ තරුණයන්ගෙන් අහන්න අයත් කියනවා හොඳ ඉඳගෙන හිටගෙන බණ අහන දරුවන්ගෙන් අහන්න තරුණයන්ගෙන් නෙමෙයි අම්මා තාත්තා ඉන්නේ සමහර කොල්ලෝ ඉන්න අම්මට වේසි කියලා කතා කරන්න නැද්ද තාත්තට කියන්නේ තෝගේ වැඩක් බලාගන්න කියලා අපූර්වට අම්මටයි තාත්තටයි කියන තොපි හින්දා තමයි මට මෙහෙම දියුණු වෙන්න බැරි කියලා මේ ආගම් ජාති ભેදයකින් තොරව මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න දැන් ඔය දරුවෝ කල්පනා කරන්න ඕන මම මේ වෙනකොට කී පාරක් මගේ අම්මටයි තාත්තටයි කුණු හරපෙන් බැලලා තියෙනවද දරුවෝ කල්පනා කරන්න ඕන මම මේ වෙනකොට කී පාරක් මගේ අම්මට තාත්තට මං තාතෝ කියලා කතා කරලා තියෙනවද ඔය කවදාවත් එහෙම කතා කරන්න එපා හේතුව කවදනම් පින්නතුනි ආය සංසාරේ මිනිස්සු වෙලා උපදින්නද කවදනම් ආය මේ සංසාරේ මෙහෙම පන්සලකට එක්කහුව වෙලා බණ අහන්නද කල්ප ගානක් යනකම් මිනිස්සු වෙලා උපදින එකක් නෑ පින්නතුනි මේ වගේ ලොකු ගැඹුරක් නෑ දැන් අම්මලා තාත්තලාත් කියන්න අර මෙහෙ කසිප්පු ගංජා තියෙනවා කිපින්ද මම මේවා කියන්නේ හොඳ නැත්තම් කියන්නේ ඔය කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් දුම්කල බලුවක් හරි තියෙනවා
මෘදුවෙන්ට. පොඩි කාලේ ඉඳන් මෙවට ඉතින් දෙමව්පියෝ තමයි හරිද? හැමදාම කෙලලා ඇවිල්ලා කෙලලා කියන්නේ බීලා ඇවිල්ලා මොකද කරන්නේ? දෙමව්පියෝන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? බැරි බොක්කෙම්ම කියන්න ඕන හොඳේ. ඔහොම හදවතට තට්ටුවක් දාන්න. මගේ දරුවෝ ඉස්සරළම කුණුහරුප ඉගෙන ගත්තේ කොහෙන්ද? අපිට උන් ඇවිල්ලා ඉගෙනුවද? කවුද ඉගෙනුවේ? දරුවා බඩේ ඉන්නකොටම ඉස්සරළම කුණුහරුපෙන් අම්මට බැන්නේ කවුද? උන් ඊළඟ ප්‍රශ්නේ. දැන් තාත්තලාට හොඳේ. ඔහොම තාත්තලා හදවතට තට්ටුවක් දාලා ඉඳගෙන අහන්න ඕන. ඔය ඉඳගෙන හිටගෙන හැමතැනම ඉන්න කට්ටිය. මෙව ඉතින් මෙහෙට ඉඳන් හදා ගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. නැත්තම් මෙව ගන්න අපි ඉන්නේ ඒකේ තේරුම නැහැ. ඉපාන්දර 3යි පන්සලට එනකොට. 4 නැගිටලා බහුවා. පින්නතුනේ තාත්තලා මම මේ වෙනකොට කී පාරක් මගේ බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද? බැලලා නෙමෙයි තඩි ගහලා ඇති හැටි. බැලලාම නැද්ද කුණුහරුපෙන්? දෛනිකව. දරුවෝ ඉස්සරහ තාත්තලාගේ තියෙන හපංකම් මේ. ඔච්චර ඉතින් කරන්න පුළුවන්. මේ වෙනකොට ළමෙක් තිරිසංකම් වෙන මොකද්ද? ඔය මේ කියන්නේ අර පැලෙන තාත්තලාට හොඳ මතක තියාගන්න ඕනේ. මේ දරුවෝ ඉස්සරහ පොඩි කාලේ ඉඳන් මොකද කරන්නේ? මේ අම්මට කුණුහරුපෙන් බයිනෝ කවුරු ඉස්සරහද? මේ අම්මලාට බැලලා නැද්ද එහෙම? මේ දරුවෝ ඉස්සරහ තාත්තා අම්මට බයිනෝ. බයිනාත් නෙමෙයි පින්නතුනේ. ඔය බීලා ආපුවාම වෙන මිනිස්සු පාවලා දීලා බයිනෝ කවුරු ඉස්සරහද? දරුවන්ට තිත්ත වෙලා තියෙන්නේ. අපේ දරුවන්ට හැම එකක්ම කවුද? අවුරුදු 15 පන්නට පස්සේ කියලා තේරුමක් තියෙනවද? අවුරුදු 15න් පස්සේ දරුවා හදන්න බෑ. පොඩි දිච්ච පරිසරය හරි යහපත්. අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා. ඉතින් කොහොමද පින්නතුනේ දරුවා හදන්නේ? දැන් මට කියන්න කවුද හැදෙන්න ඕනේ? හෙට ඉඳන් හැදෙන්න. ආර්යයි පරිසරයයි මහ පුදුම විදිහට බලපානවා මිනිස්සෙකුට හැදෙන්න. මම අපේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් යෝජනා කරන්නේ. මේ පැතුළු කොල්ලෝ පෙතිබුණුවද නැහැ? ඒ කියන්නේ කැසට් හෙම්බිරිස්සාවට නෙමෙයි අර මත් වෙන්න බොනේව්වා. කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් තියෙනවා පෙති කාඩ්ඩයක් අමාරා. සාක්කුවේ දාගෙන ඉන්නේ. උන්ට කණ්ඩත් බෑ බොණ්ඩත් බෑ බුදියන්නත් බෑ. මේ පිස්සු කොල්ලොන්ට. පින්නතුනේ ළමයි අයාලේ ගිය බහුතරයක් කුසට ආපු දා ඉඳන්මයි. ළමයි වැඩුණු පරිසරය ඒක හරි අශිෂ්ටයි. අවුරුදු 14 15 පෙන්නට පස්සේ යන සමාජය ඊට වඩා අන්තයි. කබලෙන් ලිපට. එනිසා මතක තියාගන්න. අපේ තරුණ මහත්තුරුන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ ගම්වල උදවියට ලොකු වගකීමක් තියෙනවා. මේ ගම්මාන පිටින් දුෂ්චරිතෙන් වැළකෙන්න ඕන පින්නතුනේ. ඔය මම පෙරේද පළමු නුවරඑළිය ධර්මදේශනාවකට ගියා. ඉතින් එහෙ ඔය මම ගියපුවාම නවතින තැන් තියෙනවා. ලොකු හොටෙල් ව්‍යාපාරිකයෝ මහත්තුරු කියනවා හාමුදුරුවනේ බණවලට කියන්න
මේ පොඩි කොල්ලෝ පොඩි කෙල්ලෝ ඉස්කෝලේ 10 පන්තියේ ළමයි මේ සිල්ලපාට බෝතලයට අරක් උදාගෙන ගිහිල්ලා බොනවා. කෙල්ලෝ. මේ අම්මලා තාත්තලා ගෙවල් වලින් ඉඹලා කවලා පෝලා යවන්නේ. පවුඩර් ටික ගාලා තෙල් ටික ගාලා කොණ්ඩේ ගොතලා බැඳලා. මේ දරුවෝ ජීවත් වෙන්නේ මහ විකෘතියෙන් පිරිච්ච සමාජයක. ඔකට ලොකුවට බලපාපු එකක් තමයි ජංගම දුරකථනයේ පින්නතුනේ. එක වැරද්දක් නෙමෙයි. මේ කර වඳුරට දැලිපියා වුණා වාගේ මෙලෝ දෙයක් දන්නේ නැහනේ. එනිසා අපේ තරුණ තරුණියන්ට ලොකු වගකීමක් තියෙනවා. මං හොඳ පණිවිඩයක් දෙන්නම් අපේ මේ තරුණ මහත්තුරුන්ට පුළුවන් නම් ඔය මජර ජීවිතෙන් මිදෙන්න ඕනේ. අනාගත ලෝකේ අභියෝග ජය ගන්න පුළුවන් තරුණෙක් වෙන්න ඕනේ. ඒකට කරන පළවෙනි යෝජනාව තමයි ඔය ගම්වල කොල්ලෝ ඉන්නව නේද එක එකාගේ බයිසිකල් පස්සේ නැගලා යන. පොරත් වෙනවා උදේට බයිසිකලේ ගෙදරට. මුවර උයලා තියෙන එකක් කල්ලා බයිසිකල් නැගලා යනවා. ඔය එක එකා පස්සේ යන එක නවත්තන්න ඕන පුතේ ඉස්සරලම. මේ අවුරුදු 25යි 30යි 35යි පැල් ගානේ යන්නනේ ඔය ගඩොල් පෝරන් ගානේ යන්න. එහෙම මේ කාගේවත් පුතේ අත කොළු වෙන්න එපා. ඔය පස්සෙන් යන්න ගියොත් මොකද වෙන්නේ? අතපය වළංගු තියනකම් හොඳයි. කාගේවත් ඔය එක එකාගේ සිගරට් කෑලි බොන්න. එක එකයි ගංජා කෑල්ලට යට වෙන්න එපා. ඔය රැල්ලට කියලා යන අපූර්වට ඔය මම දැකලා තියෙනවා. අපිට ඉතින් කතා කරනවානේ. හාමුදුරුවනේ අන්තිමේට මොකක් හරි වුණාම ඉන්නේ අම්මයි තාත්තයි විතරයි කිව්වා. අවසානයේ ගිහිල්ලා හේතු වෙන්නේ කොහාටද? අම්මා තාත්තා විතරයි. අවසානයේ ගිහිල්ලා ලං වෙන්නේ කාටද? එක්ක අම්මා තාත්තා නැත්තම් බිරිඳ නැත්තම් ස්වාමියා. වෙන කවුද ඉන්නේ? ජීවිතේ නැගිටින්න බලන්න. ඔය සමහර පැටවු ඉන්නවා. මෙහෙනම් එහෙම නැතිව සමහරට. අපූර්වට කලිසම ගලවලා දොරෙන් දාලා යනවනේ හොදන්නේ නැහැ. බට්ටි කාලා පිගාන හොදන්නේ නැහැ කොරහට පිගාන දාලා යනවා. තේක පිළලා කෝපේ පුටු යට. මේ කොල්ල බුදිය ගන්න බෙඩ් සීට් එක කොට්ටෝරේ හොද ගන්න නැහැ. අය මොන පෞරුෂයක්ද? උන්ගේ කටවල් ලැබුණාට. ඇති කෙන් ගෙඩියකුත් නැහැ. තව කන්නේ බොන්නේ ලගින්නේ අම්මා තාත්තා ගාව. එහෙම වෙලා බෑ. අවුරුදු 30 35 වෙනකොට තරුණයන්ට හීන තියෙන්න ඕන ජයග්‍රහණය කරලා ඉවර වෙච්ච. කොල්ලොන්ට තියෙන්න ඕන පොඩි කාලේ ඉඳන් හොඳ පෞරුෂයක්. මට කියලා ගෙයක් දොරා. එහෙමයි කියලා අද ඉඳන් හෙට ඉඳන් ලෑස්ති යෝ කොරියාව යන්න. මම වසංග දෙව්වා. මොකක් හරි වෙච්ච ගමන් ඔළුවේ තියෙන රට පයින්න ඕනලු. ඒ කරලා කොහරි එක්කට අහුවෙලා සල්ලි දීලා මේ ගෙවලුත්තු කස් තියලා තේරෙනවා. ඔය විසිට් වීසා ගිහිල්ලා මොකවත් නෑ අන්තිමේට. ඔය ශනික පිළිතුරු නම් හොයන්න එපා. ඔය මට කොල්ලෙක් කියන හාමුදුරනේ YouTube එකේ සර්ච් කරාලු මේ දියුණු වෙීමේ ක්‍රම. ඒව අනුගමනය කරන්න බෑ. මේ මොකද මොළවල් කර වෙලාද කොහෙද තියෙන්නේ? ෆෝන් එකේ සර්ච් කරලා දියුණු වීමේ ක්‍රම හොයාගන්න පුළුවන්. එකටම තියෙන්න ඕන එකක් තමයි පෞරුෂයෙන් වැඩක් ගන්න. පළවෙනි එක. තරුණයන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. පැහැදිලිද? ඉවසීම නැත්තම් දියුණු වෙන්න බෑ. මතක තියාගන්න. කොල්ල කුලප් වෙනවනේ ඉක්මනට. අර මේ පැතිවල ජහුඩ තියෙනවද අර සංගීත ගීත නාටක පොළවල් කියන්නේ. හෙල්මට් පාරක් අතාරපු නැති ජහුඩ පොළක් තියෙනවද? මේ කොල්ලෝ
උන්ට පණ නැහැ හෙල්මට් එකවත් උස්ස ගන්න. අර සමහර පැටව ඉන්න හෙල්මට් එක දාපුවම කුකුලට තොප්පිය දැම්මා වගේ. මේ කෝටු කෑලි වගේ අඟවල්නේ දෙපැත්තෙන් අල්ලා එඹරිය හැකි. ඒකට කටවල්. අර ව්‍යාපාරික මහත්තුරු කියනෝ අමුදුරනේ මග යන්න වළංගු නෑලු. මේ කොල්ලොන් පිලට් එකේ දොරට හාමුදුරනේ එච්චර දුප්පත්. ඉතින් එහෙම වෙලා හරියනවා. මේවට ආගමක් නැහැ. හැම තරුණයෙකුටම තියෙන්න ඕන දැඩි වීරයක්. ඒ වීරයේ ප්‍රතිඵලය ඉවසන්න පුරුදු වෙන්න ඕන. ඔය කල්ලඩි ගංජා තියනවා කිපින්ද මම මේ කියන්නේ නැත්තම් මේවා කියන්නේ. මට හිතෙනවානේ සේරම් පැති වල වඩා මේ සවුත්තුයි කියලා. ඔය කොල්ලොන්ට තියෙන තව ලෙඩක් තමයි උන් හිතන් ඉන්නේ උන් ගියේ නැත්තම් යාළුවන්ට වදින්නේ නැහැ කියලා. ජීවිතේම යාළුවෝ කරගත් බුදුරු ගන්නන්නේ අසේවනාච බාලාන. මෙතන එක පැටියෙක්වත් කොල්ලෙක්වත් ඉන්නවද අපේ තරුණ මහත්තයෙක්වත් ඉන්නවද? ඔය බීඩියක් සිගරට් එකක් ඔය ගංජා ටිකක් ජීවිතේ ඉස්සරලම් බොන්න ඕන කියලා හිතලා තනියම අරගෙන බීපු කෙනෙක් ඉන්නවද? හැම එකක්ම දීලා දෙන්නේ කවුද? ඉස්සරලම් ජීවිතේ ගංජා ටිකක් ගහන්න ඕන කියලා හොයාගෙන ගිහිල්ලා ගංජා ගහපු කවුරු හරි යාළුවේ. බුදුවරු උගන්වන්නේ මේ අසත්පුරුෂ ඇසුර ආශ්‍රය තුලින්මයි මේකේ හොඳ පැත්ත මේකේ නරක පැත්ත හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තරුණ මහත්තුරු හෙට ඉඳන් කවුද ඇසුරු කළ යුත්තේ නොකළ යුත්තේ කියලා තීරණය කරන්න ඕනේ. කොල්ලොන්ට හෙන වදයක් අම්මා තාත්තා. ඔය පුළුවන් නම් ජීවිතේ පුරුදු වෙන්න අම්මා ඉස්සරහ බත් කන්න. පැහැදිලිද මං කියන්නේ? අම්මලා හරි සතුටුයි පින්නතුනි දරුවෝ බත් කනවා දකින්නකොට. නැද්ද? දරුවෝ කන කොටයි අඳින කොටයි මේ ලෝකේ වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? අම්මයි තා. මේක මේ කොල්ලොන්ට තේරෙන්නේ නැහැ. උන් හිතන් ඉන්නේ මේ ලෝකේ උන් තමයි සතුටු වෙන්නේ කියලා. මුළු ලෝකෙම මිනිස්සු කැමති නැහැ අපි දියුණු වෙනවට. ගම්වල මිනිස්සු හරි කැමති අපි නැත්තටම නැති වෙනවට. තරුණයන්ට මං කියන්නේ කියනවට වෙනස් වෙන්න ඕන. ගම්වල මිනිස්සුන්ට එකක් වෙනවා පින්නතුනි. ඉන්න බැරුව යනවා. ගම්වල මිනිස්සු කැමති නෑ ළමයි ටික අම්මා තාත්තත් එක්ක එකට ඉන්නවන. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. දැන් බණ පටන් අරන් විනාඩි 50ක් ඉවරයි. ඔය ඒ නිසා අම්මයි තාත්තයි මේ දරුවෝයි කියන මේ ටික. ඒ කියන්නේ බුදුහාමුදුරු උගන්වන්නේ මාතා පිතු ප ဋ ාණං පුත්තදාරස්ස සංඝෝ. ඔච්චරයි. අම්මා තාත්තා දරුවෝ බිරිඳ මුළු ජීවිතේම ගොඩනැගෙන පදනම හැදෙන්න ඕන කොහෙන්ද? පවුලෙන් පින්නතුනේ. අය පවුලෙන් පිට මුක්කු ගහන්න පුළුවන් බෑ. ඒ නිසා දැන් බලන්න ඕන අම්මගේ සමහරක් දරුවෝ කියනවා හාමුදුරුවනේ අපේ ජීවිතේ නැති උනේ අම්මා තාත්තයි. ඇත්ත. ජීවිතේ අපිරිය වෙලා තියෙනවා දරුවන්ට. ඒක දැරිවියක් මට කියලා එවලා තියෙනවා. හාමුදුරුවනේ මගේ ජීවිතේ මම දැකපු අප්‍රසන්නම මුස්පේන්තුම දෙන්න කවුද? අම්මයි තාත්තයි. දැන් එහෙම වෙන්නේ ඇයි? මම අර වෙනදනි සංසාරේ හතුරු එන්නේ කොහොමද? මැරෙන්න කලින් වෛරය නවත්තලා මැරෙන්න. මැරෙන්න කලින් තරහව නවත්තලා මැරෙන්න. ඒක බැරි වුණොත් මොකද වෙන්නේ? මේ ආත්මේ වගේම ආත්මයක් ආය හම්බෙන්න පුළුවන්. දැන් ඔය
සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපියක් කොහෙද කියලා කියනවනේ. සමහර දෙමව්පියෝ දරුවන්ට කියනවා තොපිය අපේ ණයකාරයෝද කොහෙද කියලා. සමහර කසාද තියෙනවනේ පින්නතුනි අය බැඳපු දා ඉඳන් ඉවරනේ. පවුල් වලට කිරිතුරා වාගේ තියෙන කසාදක් තියෙනවා. කැඳක් නැති වෙනව තියෙනවනේ. උන් හිටිතන් නැති වෙනවා. සංසාරේ වෛරක්කාරයෝ වෛර පිරිමහන්න එන්නේ ලං වෙලාද ඈත් වෙලාද? වෛර පිරිමහන්න පුළුවන් පින්නතුනේ ලං වුණාම. ඉතින් වෛරක්කාරයෝ ලං වෙනවා. මොකද කරන්නේ? ඊර්ෂ්‍යාව තරහව වෛරය වැඩි වෙනවා. පලිගන්න එක වැඩි වෙනවා. කරන්න දෙයක් නැහැ පින්නතුනේ. ඒකයි බුදුරු දේශනා කරේ. නහි වේරේන වේරාණි. අහලත් ඇති ඕන තරම් මෙව්වා. සම්මන්තිද උදාචන අවේරේනච සම්මන්ති. මේක ලොකු අවස්ථාවක් අපිට මොකේද? ඔය අර උගන්වන්නේනේ සබ්බපාපස්සා කරනන් අහලා ඇති මං හිතන්නේ. සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකළ ඉන්න පුරුවන් ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්භාවය. මිනිස් වෙලා උපදින්නෙම පින්නතුනි සියලු පව් නොකර ඉන්න. දැන් කොහොමද සියලු පව් නොකර ඉන්නේ? මතකද ශාන්තිවාදී ජාතකේ අර කලාම්බු රජ්ජුරු ඇවිල්ලා අර බිරින්දෑවරුන්ට බණ කියනකොට අපේ බෝධිසත්වෝ ශාන්තිවාදී තාපසය බණ කීකිදී ඇවිල්ලා එකක් ගහනවනේ. ඒ තඩි ගහන කොටත් මොකද්ද බෝධිසත්වෝ කිව්වේ? මම ශාන්තිවාදී වෙමි. වෙනතන මෙච්චරයි ඉගෙන ගන්න තියෙන්නේ. කන් දෙක කපනකොට නේ ඇස් උගුල්ලනකොට කටු මිටි වලින් පපුව තලන කොටත් බෝධිසත්වෝ මොකද්ද කිව්වේ? එක තරහක්වත් පිට උන්නේ. එක වෛරයක්වත් පිට උන්නේ. මම ශාන්තිවාදී වෙමි කිව්වා. ඇයි ඒ ආත්මේ විතරයි. දැන් රජ්ජුරුව පෙළනකොට බෝධිසත්වයෝත් වෛරය ඇති කරගත්තා නම් මොකද වෙන්නේ? ඒක ඉවර වෙනවද? අනිවාර්යෙන් ඊළඟ ආත්මේ කවුද ඊළඟට පලිය ගන්න? බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගෙන් පලි ගන්නවා. ඒක ඉවර වෙන්නේ නැහැ. සංසාරේ පෙරම් පුරාගෙන යන උත්තමය පුරුදු කරේ ඒක ඉවර කරන්න. මේක මේ ආත්මෙන් ඉවර කරන්න පින්නතුනේ. ආය අපිට chance එකක් එනවද? කිසි කෙනෙකුට පුරුදු වෙන්න. හෙට ඉඳන් ඔය ගෙවල් වල අම්මා තාත්තා දරුවෝ තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද මං කියන එක? හෙට ඉඳන් ගෙවල් වල අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා අපේ අම්මලා අපේ දරුවෝ මේ කුණු හරපයක්වත් කියන්න එපා ගෙවල් වල. හරි ලස්සනට ඉන්න පින්නතුනේ. වාචාය සංවරෝ සාදු බුදුරු ගන්නව මොකද්ද? වචනේ සංවරකම තියෙන්න ඕනේ. එහෙනම් ඔය වචනේ හැදිච්චකම තියාගන්න. මේක හදාගන්න ඕන කොහෙන්ද? ඉතින් ගෙදරින් තමයි හදාගන්න ඕනේ. මේක හදාගන්න එකේ මූලික වගකීම තියෙන අය ගෙවල් වල 200ක් ඉන්නවද නැහැ? 5 දෙනෙක් ඇදිසේරෝ. ඉතින් ඇයි ඔය 5 දෙනාට ඔය විදිහට ඉන්න බැරි? ඔයිට වඩා සනසීමක් ඕන. එනිසා ඔය සියලු පව් නොකර ඉන්න කටපරිස්සම් කරගන්න ඕනේ. ඒක හෙට ඉඳන් ගෙවල් වල සිද්ධ කරන්න. අනිත් කාරණේ කුසලස්ස උපසම්පදා. කුසල් වැඩි යුතුය වර්ධනය කළ යුතුය. ඔය ඕන තරම් හතුරු ඇති නේ. ඉස්කෝලේ කාලේ ඉඳන් මේ පැතිවල ඉඩකඩම් ප්‍රශ්න තියෙනවද නැහැ? ඒ කියන්නේ අම්මගේ තාත්තගේ වට ඔට්ටු වෙනේව මරා ගන්නව කියලා ගන්නේව.
නැතුව තියෙන. නැ බොහෝ පැතිවලව තියෙනවා. සෑම දෙයකටම හැම කෙනෙකුටම මොන මට්ටමින් හරි තරහකාරයෙක් ඉන්නවා. ඇත්තුන්ගේ මොන්න තරහ හිත්තමනාපකන් තිබ්බත් අපි මොකද කරන්න ඕනේ? පිනතුනි මම මේ දේශනා කරන්නේ ආයේ මේක හදාගන්න ආත්මයක් එන්නේ නැහැ. මේ ආත්මේ තියෙන ඔය කැතකුණු සේරම අයින් කරලා මැරෙන්න. කිසි කෙනෙකුට වෛර නම් කරන්න එපා හෙට ඉඳලා. කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා. මෙහෙත් ඉන්නවද ගතු කියන පද හදන කේලම් කියන අම්මලා තාත්තලා? ඔය සමහරු ඉන්නවක රැකියාව විදියටම කරනවා. ඔයතුන්ගේ රියැක්ෂන් වලින් මට තේරෙන්නේ අනෙක් සේරම පැති වලට වඩා මෙහි ඉන්නවා කියලා. මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. මේ ගම්මාන පිටින් ගිනි තියනවනේ පින්නතුනි. එහින්දා ඔය අනුන්ට පද හදන එක, කේලම් කියන එක, ගතු කියන එක, අනුන්ගේ දේවල් විවේචනය කරන එක ඕනවත්තන්ට. හොඳ සත්පුරුෂයෙක් වෙන්න. වතුර ටිකක් හරි කමක් නැහැ සතෙකුට දෙන්න පුළුවන් ආත්මය මොකක්ද? වෙන කවදනම් ආයේ මෙව්ව කරන්නද පින්නතුනි අපි? හැම එකක්ම ජීවිතේ බොහොම පොඩි කාලයයි තියෙන්නේ. අය අපි මේක අවුරුදු 7-800ක් ඉන්නවද? බණ කියනකොට මම මැරෙන්න පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. අර දැක්කද ඊයේ පෙරේද අර පොල් ගහක් කඩන් වැටලා කොල්ලගේ ඇඟ උඩට බයිසිකලේ ඉන්නකොට පොල් ගහ ඇඟට කඩන් වැටලා. දැක්කද අර ස්වර්ණවාහිනී ලයිට් කණුවක් කඩන් වෙන ටෙලිෆෝන් කණුවක් අම්මා කෙනෙක්ගේ ඔළුවට ලයිට් කණුව ඔළුවට කඩන් වැටෙනවා. එහෙම අර පැත්තේ කට්ටිය වටපිට ගස් දිහා බලනවා. එහෙම වැටෙන්නේ මේ හරි අවිනිශ්චිතයි. එක්කද මම අර පෙරේදා නුවරඑළිය යනකොට ඉතින් මම යන්න විනාඩි 5කට විතර කලින් තමයි මැසේජ් එක ආවේ ඉස්සරහට යන්න එපා කියලා. මිනිස්සු කවදාවත් හිතන්නේ නැද්ද? සතියන්තේ නුවරඑළිය පැත්තේ යනකොට කඩු ගන්නාවෙන් නවත්තලා නේ කඩු ගන්නාවෙන් පොල් රොටියක් කන්න නැතුව යන්නේ නැති කෙනෙක් නැහනේ. අපූර්වට යන්න ඇති තේ එකක් බීලා යන්න කියලා මහන්සියට. කවුද හිතන්නේ පින්නතුනි ගලක් කඩන් වැටලා මැරෙයි කියලා? මේ එහෙම මැරෙන්න තියෙන ජීවිත මොකද්ද මේකේ පිරිමහන්න තියෙන වෛරය? මොකද්ද මේකේ බේරගන්න තියෙන එදිරිවාදිකම? මොකද්ද අනේක පීඩාවට පත් කරලා ලබා ගන්න තියෙන ජයග්‍රහණය? මොකද්ද අනේකත් එක්ක කොට්ටු වෙලා ගන්න තියෙනද? බොහොම පොඩි දේවල් වලට මිනිස්සුන්ට ඉවසීමක් නැතිකොට මිනිස්සු ලොකු විනාශයකට අතපොවනවා. එහින්ද මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. මේකෙන් හොඳට වැඩ ගන්න දෙකයි තියෙන්නේ. සබ්බ පාපස්සා කරන සියලු පවුණු කළ යුතුය. කුසලස්ස උපසම්පදා කුසල් වැඩි දියුණු කළ යුතුය. කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන විදිහට ජීවත් වෙන්න. අර බුදුරු උගන්වන්නේ ගාරවෝච නිවාතෝච. අනෙකට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න. ඔය මේ පැතිවලත් ඉන්නවා උදේට දැක්කහම පාරෙන් තොටෙන්වත් මූණක් කටක් බැලලා hina වෙන්නේ නැති මිනිස්සු. අර මෙහි ඉන්නවද හැම එකටම 119 ගහන මිනිස්සු. වැලි බල්දියක්වත් අදින්න බෑනේ. මොකද කරන්නේ? 119 ගහන. වෙනතුනි මෙහෙ විතරක් නෙමෙයි අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන කැත ගතිය කොච්චරද කියනවනම් විදේශ රටවලත් එහෙමයි. මම පහුගිය දවස්වල ඩුබායි ධර්ම දේශනාවලට වැඩියා.
මොකක් හරි ලංකාවේ පෙස්සමක් ගහලා. ඒ කොහොමද 6-7,000ක්වත් එක්ක වෙනවනේ. මෙහෙට වැඩි එක්ක වුණා ඩුබායි වල මිනිස්සු. බනහන්. ඒ අර මෙහෙ 119 ගහලා ඉඳලා පුරුද්ද රට ගිහපුවම මොකද කරන්නේ? ඒත් පෙස්සන් මතක් වෙන්නේ අපේ ගමේ අහවලා ආවයි කියලා. ඒක රැකියාව විදියට කරන්නේ සමහරු. පොලිසියටත් එමු පෙන්වන්න බෑ. ඇයි? බේරෙන්න බෑනේ. අය මිනිස්සුන්ට දරලියක්වත් කපන්න පුළුවන්ද? බෑ. 109 ගන්න. ගම්මාන පිටින් එක්ක අහුවෙන්න ඕන මොකේද? මේ සේරම එක්ක අහුවෙන්න ඕන. ඔය මේවට මත්ද්‍රව්‍ය කියන මිනිස්සු ඉන්නේ. ඕනවත්තලා දාන්න. මෙතන කතා කරලා කියනවා හාමුදුරුවනේ අපි දැන් විකුණන්නේ නෑලු. මේ විකුණපු කොල්ලෝ කියන්නේ. එතකොට වැඩිපුරම මට බණවලට බේරෙන්න බැරි ඒ කොල්ලොන්ගේ. කොල්ලෝ නවත්තලා කියනවා මේ අපි විතරක් නවත්තලා බෑ අපේ පැත්තේ තව යෝන් ඉන්නවා. බණක් කියන්න දෙන්නලු. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ මේ ඔය පව් කියලා හිතනවා අපේ තරුණයෝ. අමවට මේ සිංහල මුස්ලිම් කතෝලික එහෙම එකක් නෑ කවුරුත් මගේ බණ අහනවා. මේ මගේ කලින් මූණ මේ මගේ දැන් මූණ කියලා ඌ Facebook එකේ ඌගේ පරණ ෆොටෝ එකක් අරගෙන දැන් ගහලා දාලා එවලා පෙන්නනවා. හාමුදුරනේ දැන් සිගරට් එකක් බොනකොටත් මතක් වෙනවලු බිත්තරයක් කෑවනම් හොඳයි කියලා. කොල්ලෝ කියන්නේ. එහෙම නෙමෙයිද වෙන්න ඕනේ. කියනවා හාමුදුරනේ අවුරුදු 28යි. ඔබ වහන්සේ කිව්වට පස්සෙලු තේරුනේ අඳින්න හරි යමන් ඩෙනිමක්වත් නැහැ කියලා. රුපියල් 10,000 ඩෙනින් අඳින්න. කියන හාමුදුරුවනේ ඉතින් අපි ඊට වඩා සිගරට් බොනවනේ. ඊට වඩා යාළුවොත් එක්ක බොණ්ඩ යනවනේ. ඊට වඩා ගංජා ගහනවනේ. හාමුදුරුවනේ අවුරුද්දකට එව්වා එක්කව කරුවා නම් බ්‍රේස්ලට් එකක් ගන්න තිබ්බා කිව්වා. හැදෙන්න. අම්මගේ තාත්තගේ යුතුයකම වගකීම කරන්න ඒ මොක නැතත් තරුණයෙක් විදියට සමාජයේ අභිමාණයෙන් පෞරුෂයෙන් ගොඩ නැගෙන්න. කොල්ලෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. ගමේ කිසි කෙනෙක්ගෙන් තරුණයෝ වචන අහන්න නරකයි. මම මේ තරුණ මහත්තුරුන්ට කියනවා පුතේ කිසි කෙනෙක්ගේ මාතෘකාව වෙන්න එපා. කිසි කෙනෙක්ට අහු වෙන්න එපා, රවටෙන්න එපා. රස්සාවක් නැත්තම් කුලී වැඩක් කරලා හරි කමක් නැහැ නම්බුකාර විදියට ඉන්න. බුදුවරු ගන්නන්නේ උත්සාහ සම්පත්තියෙන් හම්බ කරන්න ඕනේ. එහෙම හම්බ කරන එක රැකගන්න ඕන පරිස්සම් කරගන්න ඕන. අපේ තරුණ දැරිවියොත් එහෙමයි. කොහොම හරි ජීවිතේ විනාශ වෙන්නේ නැතුව සකස් කරගන්න ඕනේ. කිසි කෙනෙකුට අතනොපා ජීවත් වෙන්න පුළුවන් තරුණයෙක් වෙන්න ඕනේ. අපිට අපේ යුතුයකම් කරන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. එකටම තරුණයන්ට හොඳ ඉවසීමක් තියෙන්න ඕන මං අයත් කියනවා. තරුණයන්ට පුළුවන් වෙන්න ඕනේ කවුරු හරි මූණට බැන්නත් තරුණයෙකුට හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. නියම කොල්ලෙකුට පුළුවන් වෙන්න ඕනේ hina වෙලා යන්න. ඒක තමයි පෞරුෂය කියන්නේ පින්නතුනේ. ඒක තමයි අභිමානය කියන්නේ. කොල්ලොන්ගේ පෞරුෂයෙන් ගන්න පුළුවන් ඔය රවාගෙන ගියත් ඔය එල්ලෙන්න යනවනම් එව්වනම් මහ දඩ ගොන් කම්පින්නතුනේ. ඔහොම ඔළුව අත ගාලා බැලුවනම් හරි. ඒවා මෝඩකම්. තරුණයෙකුට මොකද මේවට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. පෞරුෂයෙන් හීන මිනිස්සු තමයි ඔය කුණුහරුප ගියාගෙන බැනගෙන ඔය ඔට්ටු තට්ටු වෙන්නේ කවුද? ඒ පෞරුෂයෙන් හීන මිනිස්සු. කොන්දක් නැති මිනිස්සු, ක්වොලිටි එකක් නැති මිනිස්සු. අපි දෙන්නේ අපි ගාව තියෙනවා සත්පුරුෂකම තියෙන මිනිස්සු සත්පුරුෂකම දෙනවා. අර මොලේ තියෙන උන් කවදාවත් ඒව කරනවද? නෑ. ඒ නිසා හරි අභිමාණයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සකස් කරගන්න. එතකොට ගමට නේ ඔය පන්සලට
වැඩදායි කියපුවහම මොනාගෙන්ද වැඩදායි වෙන්න ඕනේ. අපෙන් ගමට හානියක් වෙන්න බෑ. ඒ කියන්නේ මම දිහා බලලා කවුරු හරි යහපත් කෙනෙක් වෙනවා මිසක්කම් කවදාවත් ඔය එක කුණුහරුපයක්වත් නොකිය ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ තරුණයන්ට විතරයි. දැන් මෙව අපේ ඔය හැමදාම පැල්ලා එන තාත්තලාට කියවට වැඩක් තියනවද? මෙව අහන එකක් ඇයි? කොල්ලෝ අහනවා. වෙනතුනේ තරුණයෝ බණ අහන්න ගත්තාම ඔය අපේ අම්මලා තාත්තලා අහන්න ගත්තා වගේ නෙමෙයි. තරුණයෝ නිදාගන්නෙත් බණ දාගෙන. එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට අයත් යෝජනා කරන්න. ඔය ජීවිතය හොඳට හදාගන්න. කිසි කෙනෙකුට අපිට ඇඟිල්ලක් දික් කරලා වැරද්දක් කියන්න බැරි මට්ටමට සකස් කරගන්න. අර භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති. මිනිස්සු හැමදාම අතීතය ගැන ශෝක කර කර අතීතේ හිර වෙනවා. අතීතය ගැන පශ්චත්තාප වෙනවා. අතීතය නෙමෙයි. අනාගතෙත් නෙමෙයි. මේ මොහොත තුල හරි දේ කරන්න. මේ මොහොත තුල නිවැරදි දේ කරන්න. හරි මොකක්ද වැරදි මොකක්ද කියලා අපි දන්නවා. හැබැයි එකක් නවත්තන්න ඕනේ. ඔය ජීවිතේ අනුන් මත අපි හැමදාම කේන්ති ගන්න කවුරු කරන වැරදි වලටද? අපි කරන වැරදි වලටද අනුන් කරන වැරදි වලටද? අපි අපේ ජීවිතේ හැමදාම කේන්ති ගන්න පින්නතුනේ අනුන් කරන වැරදි වලට. ඒ හින්දා ඔය අනුන් කරන වැරදි වලට කේන්ති ගන්න එක නවත්තන්න. කියන්න බලන්න ඔය ඇත්තෝ කරපු වැරද්දකට කේන්ති කියපු දවසක් තියෙනවා. අපේ මොකක් හරි වෙලා යකුණ ගපු දවසක් තියෙනවා. කවුරු හරි කරපු එක්කත් නෙමෙයි. එහෙනම් ඔය අනුන් කියන එක අයින් කරලා දාන්න. මිනිස්සු ජීවිතේ ඔය ඇත්තෝ සැක කරා නම් සැක කරේ ඔය ඇත්තෝ අනුන්වද? කවදාවත් අපිව සැක කරලා තියෙනවා? ඒ වුණාට අපි ගොලප්පු වෙන්නේ කලබල වෙන්නේ කවුරු ගැන සැක කරලාද? ඒ මොකටද අනුන් ගැන සැක කරලා අපි කලබල වෙන්නේ? ඔය නේ අර දැක්කත් දැන් අර ගම්පොළ කොල්ලට අවුරුදු 27යි කෙල්ලට 16යි කෙල්ලගේ බෙල්ල කපලා ගිහිල්ලා කොල්ල බෙල්ලල දාගත්තා. ඔය කොල්ලොන්ට මා පුදුම පිස්සියක් තියෙනවනේ. මේ දඩ මෝඩකම්. මම දැක්කා එක පැටියෙක් බෝතල් කට්ටකින් අත කපාගෙන. ඔය කොල්ලන්ගේ අත්වල දැන් බැලුවත් ඇති 3 දෙනෙක්වත් මේ මළුවේ. ඇයි කතා කරන්නේ නෑලු? නේ වෙනතුනි මේ තියෙන නහරක් ඔය මෙහෙම බූරු වැඩ නම් කරන්න එපා හොඳේ. මේ ජීවිතේ සැප සතුට තීරණය කරන්න ඒක අපේ ක්‍රියාකාරකම් මත. අනුන් සැක කරපුවාම අනුන්ගේ ක්‍රියාකාරකම් වලට ඔය අපේ ආධ්‍යාත්මයත් අපේ සත්පුරුෂකමත් අපේ භාග්‍යවන්තකමත් අපේ අම්මා තාත්තවත් අපේ පවුල්වල මිනිස්සුවත් පලි නෑ. ඔය කල්ලඩී පැත්තේ අනියම් සම්බන්ධතා තියෙනවද නැහැ? නැත්තම් දන්නේ නැති ඉඳහන්න. නැතුව තියෙනවා. මට හිතෙන්නේ මෙහෙ වුවක් තියෙනවා කියලා. අනියම් සම්බන්ධතා කියන්නේ පින්නතුනේ දන්නවත් දන්නේ. මං කියලා දෙන්නම්. අනියම් සම්බන්ධතා තියෙන කසාද බිරිඳ ඉන්නකොට ඕන් දන්නේ නැත්නම් අහගන්න ඕන හොඳේ. කසාද බිරිඳ ඉන්නකොට වෙන බිරිඳක් එක්ක සම්බන්ධතා පවත්වන එකට මොකද්ද කියන්නේ? ඕවා වැඩිපුරම ඉන්නේ අවුරුදු 40 පෙන්නට පස්සේ. පස්සේ කසාද ස්වාමියා ඉන්නකොට වෙන ස්වාමියෙක් ගාවට යන දන්නේ නැත්නම් මතක තියාගන්න ඒවට තමයි කියන්නේ අනියම් සම්බන්ධතා කියලා. එතන පෞල් විනාශ වෙනවනේ. අනියම කියලා කියන්නේම ගිනියම. මේ අම්මට තාත්තට ඔය සමහරක් තාත්තලා ඉන්නකො එතන
පිරිමියෙක්ගේ තියෙන කොල්ලෙක්ගේ තියෙන කොළුකම නැති වෙනවනේ දරුවෙක් හදපුවාම. අර වවාගෙන කනවනේ. මේ කසාද මැදලා ඉන්න බිරිඳර දරුවන්ට වඩා අර කොහෙවත් ඉන්න ගෑණියෙකුට කඹරනවා. ඔය ඉතින් තේරෙයි පහුණාම. කවුද වතුර ටිකක්වත් දෙන්න ඉන්නේ? මේවා මෙහෙම වෙලා හරියන්නේ නැහැ. පවුල් පසුබිම් එහෙම ලෙහිලා ගැලවිලා ගිහිල්ලා බෑ. අර පවුල තුලත් හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. එනිසා කසාද බැන්දනම් මේ අපේ රටේ සංස්කෘතිය ඒකනේ පින්නතනේ මේවා බැඳිලා තියෙන ඒකත් එක්කනේ. ඉතින් නේ අර මේ සංස්කෘතිය හැටියට ජීවත් වෙන්න ඕන. මොකද අපේ අවසානයේ ඒක ඛේදනීය වෙනව නැත්තම්. ඕක తాවකාලික සැපයක් වෙනුවෙන් සදාකාලික දුකකට නම් අතවනන්න එපා. හොඳට මතක තියාගන්න. බිරිඳට හරි දරුවන්ට හරි ස්වාමියාට හරි ආයිති එක මැසේජ් එකක් අහු වුණොත් ඉවරයි හොඳේ. අත්දැකීම් වලින් කියන්නේ පින්නතුනි මට දවසට කී දෙනෙක් කතා කරනවද? 300ක් දවසට කතා කරනවා. බණවලට ආරාධනා කරන්න අමතරව මිනිස්සුන්ගේ දුක කියන්නේ. දරුවෝ අහනවා හාමුදුරුවනේ කොහොමද අම්මා කියලා කතා කරන්නේ ආයේ? හාමුදුරුවනේ කොහොමද තාත්තා කියලා කතා කරන්නේ? ඒ මට්ටමට නම් පත් වෙන්න එපා. එනිසා අපේ සතුට සමගිය ආදරය රැකගෙන හරි පරිස්සමට ජීවත් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා මේ අම්මා තරුණ මහත්තුරුන්ට දූ දරුවන්ට සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරගන්න එපා. ඔය පින්කමේ අරමුණ ඒ රෝගාතුරව පසුවන අජිත් මහතාගේ මව ඇතුළු සියලු මව් දෙමව්පියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම මේ මාසේ 7 වන දින ජන්මදිනය සැමරූ ඩී.එම්. රෙනුරී වෙන්දි දියණියට 19 වන දින ජන්මදිනය සැමරූ රණුදිව් නිවින්සා දියණියට සවින් සංකලන සයුල් අභිෂේක් පුතුණුවන් ඇතුළු සියලු දුවා දරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අද දිනට ධම්මදිනයේදී ඇති නැසී ගිය නන්දන අයියාට හා පසුගිය දින නැසී ගිය ගයාන් මහතා ඇතුළු මියගේ ඥාතීන් සියලු දෙනාටත් විදේශ රැකියාවල නීති වුණ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කෙර සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පන්සල ගම සංවර්ධනය කරගෙන වැඩ ඉන්න අපේ නායක හාමුදුරුවෝ ඇතුළු පින්වත් මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ ස්ථානයට පැමිණුණු අපේ සහෝදර සත්පුරුෂ අපේ කාරුණික පියතුමන්ට බොහොම කරුණාවෙන් මේ පින් අනුමෝදන් කරනවා. එතුමට නිරෝගී භාවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නිදුක් වේවා. බණහඬ ආපු අම්මලා තාත්තලා සියලු දෙනාටම සත්පුරුෂ පින්නතුන්ට ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පොලිස් නිලධාරී මහත්තුරුන්ට අනේක වාරයක් පින් අයිති වේවා. පින්කම සංවිධානය කරපු සියලු දෙනාට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. මං හදුබඩු මගේ අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පින් අයිති වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔහොම වැඳගන්න සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්ව අන්තරායෝ සුඛී දීඝායුකෝ භව සුවපත් වේවා. තෙරුවන් සරණයි.
හොඳයි පින්නතුනි ඔය විශේෂයෙන්ම ඊ타මත්ම කාර්නිකව අපි මතක් කරනවා අපේ පින්නතුන්ගෙන් අපි විශේෂයෙන්ම ඔයාලට බුදු ගුණ පමනක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදු බණ පදයක් සවන වැටේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු